සුබම සුබ දවසක් යාළුවනේ. අදත් මං ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද මං ඔයාලට අරගෙන ආවේ මගේ 5 වෙනි මල්පැල සේල් එක. ඒ වගේම තමයි මගෙන් පැල මිලදී ගත් මට සුබ පැතුම් එක්කර මට ආශිර්වාද කළ සියලු දෙනාටම බොහොමත් ස්තුතියි. අදත් මං ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ ඇන්තූරියම් හා විසිතුරු පැල වර්ග කිහිපයක් තමයි. බලමුද අද එහෙනම් මගේ සේල් එකේ තියෙන්නේ මොනවද කියලා. හරි එහෙනම් යාළුවනේ අද අංක 1ට ඉන්නේ බ්ලැක් කාඩිනල්. අදත් බ්ලැක් කාඩිනල් බුෂ් දෙකක් තියෙනවා. මෙන්න මේ බුෂ් එකේ පැල 4ක් තියෙනවා නේ. කට් කරන්නත් පුළුවන්. මලුත් තියෙනවා. මේකේ පැල 4ක් තියෙනවා. මේ පැල 4 බුෂ් එක රුපියල් 2500යි. මේ බුෂ් එකේ තියෙන්නේ පැල 3යි. හරි කට් මුල් සහිතයි. මේකේ පැල 3ක් තියෙනවා. පැල 3 බුෂ් එක රුපියල් 2000යි. පොඩි පැල අවශ්‍ය කෙනෙකුට පොඩි පැල තියෙනවා. මේ වගේ පොඩි ප්ලාන්ට් එකක් රුපියල් 250යි. පැල 4 බුෂ් එක රුපියල් 2500යි. පැල 3 බුෂ් එක රුපියල් 2000යි. පොඩි පැල රුපියල් 250යි. ඊළඟට අංක 2. අංක 2ට තියෙන්නේ මෙන්න මේ ඇන්තූරියම් වර්ගය. මෙයා පිපෙන්නේ සුදු පාටට වටේ බයි වෙනවා කොළ පාටට බයි වෙනවා. පස්සේ ටික ටික මල කොළ පාට වෙලා තමයි මේ අන්තිම වෙනකොට මේ තනිකර කොළ පාට වෙනවා. සුදු පාටින් පිපිලා ටික ටික පාට වෙනස් වෙලා අන්තිමටම කොළ පාටට තමයි මල තියෙන්නේ. ඒකේ මල් සමග මෙන්න මේ කට් කරගන්නත් පුළුවන්. ලොකු ප්ලාන්ට් එකක් තියෙනවා. අඩියක් වගේ උසයි, අඩියකට වඩා උසයි වගේ. මේ ප්ලාන්ට් එක රුපියල් 750යි. මලත් සමග මේ ප්ලාන්ට් එක රුපියල් 600යි. පොඩි පැලයක් තියෙනවා. පොඩි නැහැ එකක් සාමාන්‍යයෙන් උසයි. ඒ ප්ලාන්ට් එක රුපියල් 400යි. අංක 2 ලොකු ප්ලාන්ට් එක 750යි. ඊළඟ එක 600යි. අනිත් ප්ලාන්ට් එක 400යි. අංක 3ට තියෙන්නේ මෙන්න මෙයා ස්වීට් ඩ්‍රීම්. එයාගෙත් මල් ගොඩක් එනවා. හරි ලස්සනයි මද ප්ලාන්ට් එක. මල් පිරුණු ස්වීට් ඩ්‍රීම්. මල් එක කට් මුල් සහිත ප්ලාන්ට් දෙකක් තියෙනවා. එකක් 550යි. අංක 3 එක ප්ලාන්ට් එකක් 550යි. අංක 4. අංක 4ට තියෙන්නේ මෙන්න මෙයා සාසු. සුදු රෝස මික්ස් වෙච්ච මලක්. එයාගේ පොහොට්ටුවත් සමග ප්ලාන්ට් එකක් තියෙනවා. එයාත් ලොකුයි. අර එයා 300යි. පොඩි පැල මෙන්න මේ සාමාන්‍ය ලොකු පැල දෙක එකක් 150යි. මේ පොඩි පැල දෙක එකක් 100යි. පොඩිම පැල 100යි. ඊළඟට 150යි. පොහොට්ටුව සමග 300යි. අංක 5. අංක 5ෙන් තියෙන්නේ මෙන්න මෙයා. හරිම ලස්සනයි පිංචන් තියන්. මෙයාගෙත් මල් ගොඩක් එනවා. අංක 5 රුපියල් 500යි. අංක 6. අංක 6ත් ලොකු ප්ලාන්ට් එකක් කට් මුල් සහිතයි. මේ යාගේ මල අංක 6 350යි. අංක 4 තියෙන මෙන්න මේ ඇන්තූරියම් එක. එයා ගොඩක් උසයි, අඩියකටත් වැඩිය උසයි. මෙයා නෙදර්ලන්ත එකක්. අංක 6 ලොකු ප්ලාන්ට් එක 750යි. පොහොට්ටුවක් එකක් තියෙනවා. එයා 500යි. සෝරි අංක 7 ලොකු මද ප්ලාන්ට් එක 750යි. පොඩි ප්ලාන්ට් එක පොහොට්ටුවක් සමග 700යි. අංක 8 ෙන් තියෙන්නේ මෙන්න මෙයා මිග්‍රා.
මගේ පළවෙනි සේල් එකේ තිබුණා මෙයාට ගොඩක් ඉල්ලුම තිබුණා ඒ වෙලාවේ. මේ පාරත් මම ප්ලාන්ට් එකක් දාන්න කියලා හිතුවා. අංක 8න් මේ ලොකුම ලොකු කට් කළ හැකි ප්ලාන්ට් එක ඔයාලට මම දෙනවා රුපියල් 350කට. අංක 9න් තියෙන්නේ රෝයල් පින්ක්. මෙයා රෝයල් පින්ක් මල් දෙකක් සහිත ප්ලාන්ට් එක රුපියල් 600යි. අංක 9 රුපියල් 600යි. අංක 10 දම් පාට මලක් පිපෙන පර්පල් රේන්. අංක 10. එයාගේ කට් මුල් සහිතයි ලොකු ප්ලාන්ට් එකක්. එයා මං ඔයාලට දෙනවා රුපියල් 400කට. අංක 11. අංක 11ට තියෙන්නේ ජෝලි. ජෝලි ප්ලාන්ට් එක රුපියල් 600යි. අංක 11 රුපියල් 600යි. අංක 12. අංක 12ට ඉන්නේ වයිට් චැම්පියන් මලයි පොහොට්ටුවක් සහිත කට් කළ හැකි මේ ප්ලාන්ට් එක මම ඔයාලට දෙනවා රුපියල් 500කට. අංක 12 රුපියල් 500යි. අංක 13. අංක 13 ඉන්නේ ලිලිපුට්. මගේ පළවෙනි සේල් එකෙත් තිබුණා. ඒ වෙලාවේ නම් මම දුන්නේ 300යි. ඊට වැඩිය මේක ටිකක් ලොකුයි. ඒ නිසා මම මේක ඔයාලට 350කට දෙනවා. අංක 13 රුපියල් 350යි. අංක 14. අංක 14 තියෙන්නේ මෙන්න මේ දිය කූඩලු එක රෝස පාට මල තමයි පිපෙන්නේ. පැල 4ක් වගේ තියෙනවා ඒකේ. අංක 14 රුපියල් 100යි. අංක 15. අංක 15ට තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. මේක ගොඩක් උසයි. මේක අර ගෙයි ඉන්ඩෝ ප්ලාන්ට් එකක් වගේ ලස්සනට ලොකු පොට් එකකට දාලා තියන්න පුළුවන්. ගොඩක් උසයි මෙයා. මේ ලොකුම ලොකු බුෂ් එකම ඔයාලට දෙනවා මම රුපියල් 500කට. අංක 15 රුපියල් 500යි. අංක 16. අංක 16 තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. හරිම ලස්සනයි මෙයා. සුදු පාටට ඉරි ගිහිල්ලා හරිම ලස්සනයි. අංක 16 ඔයාලට දෙනවා රුපියල් 500කට. අංක 17ට තියෙන්නේ මෙන්න මේ ලොකුම ලොකු පීස් ලිලි ප්ලාන්ට් එක. මේ ප්ලාන්ට් එක මම ඔයාලට දෙනවා රුපියල් 400කට. අංක 17 400යි. අංක 18. අංක 18 තියෙන මෙන්න මේ කොමල මිනා එක. හරිම ලස්සනයි. මෙයා මේ ලොකු පැලය රුපියල් 250යි. මේ පොඩි ප්ලාන්ට් එක රුපියල් 150යි. අංක 18. අංක 18 තියෙන 19. 19ට තියෙන මෙන්න මේ ෆෝටෝස් එක. මේ ෆෝටෝස් එක මම ඔයාලට දෙනවා රුපියල් 100කට. අංක 20. අංක 20ට තියෙන මෙන්න මේ කුරු සිංගෝනියම් එක. කොලේ කුරු වෙලා තමයි තියෙන්නේ මැද සුදු පාටයි. මේ හැම කොලයක් මේ වගේ කුරු සිංගෝනියම් එකක් මේක. අංක 20 රුපියල් 100යි. අංක 21ට තියෙන්නේ සැන්ඩ්‍රියා ප්ලාන්ට් එකක්. මේකත් සාමාන්‍ය උසයි ටිකක්. බුෂ් එකක් තියෙන්නේ පැල 3ක් තියෙනවා. එයා මම ඔයාලට රුපියල් 100කට දෙනවා. අංක 21 රුපියල් 100යි. අංක 22ත් ඒ වර්ගයේම සුදු ඉරි තියෙන ප්ලාන්ට් එකක්. අංක 22ත් රුපියල් 100යි. අංක 23ට තියෙන්නේ මෙන්න මේ ඇග්ලෝනිමා එක. මේ ඇග්ලෝනිමා එක මම ඔයාලට දෙනවා රුපියල් 200කට. අංක 23 රුපියල් 200යි. අංක 24ට තියෙන්නේ මෙන්න මේ මල පිපෙන ප්ලාන්ට් එක. මෙයාගේ මල ගොඩක් ලොකු වෙනවා. චූටි මල නෙමෙයි මේ ලොකු මල. මේකේ පොඩි එකක් තියෙනවා. මේ ලොකු මල් පිපෙන එක. මේ ලොකු පොට් එක රුපියල් 200යි. පොඩි පැලය රුපියල් 100යි. අංක 24. අංක 25ට තියෙන්නේ මෙන්න මෙයා. කොළ පාට චූටි චූටි කුරුවේ
කුරු වෙලා වගේ තියෙන කොලයක් මෙයාගේ තියෙන්නේ අර. එයා මම ඔයාලට දෙනවා රුපියල් 350කට. අංක 25 රුපියල් 350යි. අංක 26. අංක 26ට තියෙන්නේ මේ මෙන්න මේ කහ පාට මල් පිපෙන කැන්ඩියන් ඩාන්ස් එක. මල් අතු දෙකයි පොහොට්ටු කිනිත්තකුත් තියෙනවා. කැන්ඩියන් ඩාන්ස් කහ පාට ලොකු බුෂ් එකක් තියෙන්නේ. මේ බුෂ් එකම රුපියල් 500යි. අංක 26 රුපියල් 500යි. අංක 27ට තියෙන්නේ මෙන්න මේ දුඹුරු පාට වගේ කොලේ තියෙන පොතොස් එක. මේ පොතොස් එක මම ඔයාලට දෙනවා රුපියල් 200කට. මේ බුෂ් එකම රුපියල් 200යි. අංක 28. අංක 28ට තියෙන්නේ මෙන්න මේ අන්නාසි කොලයක් වගේ මේක. අන්නාසි නෙවෙයි මල් පැලයක්. අන්නාසි ශාකයේ කොලයක් වගේ තමයි තියෙන්නේ. ඒකේ චුටි පැලයකුයි ලොකු ප්ලාන්ට් එකයි දෙකක් තියෙනවා. අංක 28ට රුපියල් 150යි. අංක 29 මෙන්න මෙය. එයාගෙත් පැල දෙකක් තියෙනවා. අංක 29 150යි. අංක 30. අංක 30ට තියෙන්නේ මෙන්න මේ සිංගෝනියම් එක. අංක 30 මේ සිංගෝනියම් ප්ලාන්ට් එක රුපියල් 150යි. අංක 31ට තියෙන්නේ මෙන්න මෙයා. මේ ප්ලාන්ට් එක මෙයා රුපියල් 100යි. අංක 31 අංක 31 රුපියල් 100යි. අංක 32ට තියෙන්නේ මෙන්න මේ පින්ක් ප්‍රින්සස් ප්ලාන්ට් එක. අංක 32 රුපියල් 200යි. අංක 33ට තියෙන්නේ පිලෝ එකක්. එයත් රුපියල් 200යි. අංක 34ට තියෙන්නේ මෙන්න මේ දම් පාට මලක් පිපෙන ප්ලාන්ට් එක. මෙයාගේ නම පීකොක් ජින්ජර්. දැන් මෙයාගේ අලුත් වර්ගයක් තියෙනවා. මම තාම පැල බෝ කරගෙන යන ගමන් ඉදිරියේදී ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනට මේ ප්ලාන්ට් එකේ නම් පැල දෙන්න පුළුවන්. මෙයා රුපියල් 200යි. අංක 34 රුපියල් 200යි. අවසානෙට තියෙන්නේ අංක 35න් ඉන්නේ හොයාගන්න ටිකක් අමාරු වර්ගයක්. මෙයා සිද්ධාර්ථ. මේ සිද්ධාර්ථ ප්ලාන්ට් එකක් තියෙනවා. මේකේ රතු පාට මලක් තමයි පිපෙන්නේ. මෙයා මෙහෙම නම් එවන්න බෑ. ඕඩර් කරන කෙනෙකුට මෙන්න මේ වගේ හරියෙන් කපලා කොළ හරිය කපලා තමයි කඳ කොටසෙන් භාගයක් එක තමයි බොක්ස් එකට දාලා එවන්න පුළුවන්. සිද්ධාර්ථ ප්ලාන්ට් එකක් දෙනවා මම ඔයාලට රුපියල් 800කට. රතු පාට තමයි තියෙන්නේ. අද දවසේ ඔයාලා වෙනුවෙන් ගෙනාපු මල් පැල සේල් එක මෙතනින් අවසానයි. මේ ප්ලාන්ට් ටික තමයි තියෙන්නේ. ඔයාලට මේ පැල වලින් අවශ්‍ය වර්ග තියේ නම් ඔයාලට මේ ප්ලාන්ට් මිලදී ගැනීමට අවශ්‍ය නම් මට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්න. එහෙනම් යාළුවනේ මම ගිහින් එන්නම්. නැවත හමු වෙනතුරු සුබම සුබ දවසක් සියලු දෙනාටම. බුදු සරණයි.